තමන්ගේ ආසාවම රැකියාවක් විදිහට කරන්න තෝරගත්ත අච්චිනිව අපිට හම්බුණා ගාල්ල රත්ගමදී මර්ෆි කලෙක්ෂන් මේ අච්චිනිගේ බිස්නස් එක. මගේ නම අච්චිනි. මගේ වයස අවුරුදු 27යි. මගේ ව්‍යාපාරයේ නම තමයි මර්ෆි කලෙක්ෂන් කියලා කියන්නේ. පොඩියට පටන් ගත්ත බිස්නස් එක අවුරුදු 2ක් ඇතුළත ෂොප් එකක් දාන තරමටම දියුණු කරගන්න අච්චිනිට පුළුවන්කම ලැබෙනවා. මම සහ මගේ බොයෆ්‍රෙන්ඩ් එකතු වෙලා තමයි අපි දෙන්න මේ බිස්නස් එක ආරම්භ කරේ. ඉතින් 2003 ඉඳලා අපි දෙන්න මේ ව්‍යාපාරය කරගෙන එනවා. නමුත් ෂොප් එක ඕපන් කරලා අපි දෙන්න තව මාස 2ක් වගේ තමයි වෙන්නේ. కడని పట్టుకు వదలనవి చూడే నా కళ్ళు ఆ చూపులనల్లా తొక్కుకు వెళ్ళకు దయలేదా. කාන්තා ඇඳුම් වලට විතරක් සීමා වෙන්නේ නැතුව මේ ෂොප් එක කරන අචිනිට වෙනමම කන්සෙප්ට් එකකුත් තියෙනවා. අපේ ව්‍යාපාරයෙන් ඔයාලට කාන්තා අන්ඩර්වෙයාස්, ඒ වගේම ටී-ෂර්ට්, ෂර්ට්ස්, ඒ වගේම ෆ්‍රොක්ස්, ස්කර්ට්ස්, පෑන්ට්ස්, මේ පෑන්ට්ස් නයිටි ඉඳගෙන හැමදේම ඔයාලට අපේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කස්ටමයිස් ඕඩර්ස් කරනවා. ඒ වගේ අපි ෆැබ්‍රික් කීපයක් දාලා තිනවා. ඔයාලට එතනින් ෆැබ්‍රික් එකක් සෙලෙක්ට් කරලා ඔයාලට කස්ටමයිස් ඕඩර්ස් විදියට ඇඳුම් අහගන්න පුළුවන්. අපේ වෙඩින් ෆ්ලවර් බොකේට්ස් කරනවා. ඒ වගේම කාර් පොන්ච් කරනවා. ඒ ඔයාලට පුළුවන් අපිට කියලා ඔයාලගේ වෙඩින් එකට අවශ්‍ය කරන බොකේ එකේ ඉඳලම කාර් බොකෙට් එකේ ඉඳකටම ඔයාලට අපේ මිලදී ගන්න පුළුවන්. අචිනිගේ බිස්නස් එක සාර්ථකව කරගෙන යන්න අචිනිගේ ගෙදර අයගෙනුත් ලොකු සපෝට් එකක් යාට ලැබෙනවා. ඉතින් මගේ ව්‍යාපාරය කරගෙන මගේ ගෙදරින් මගේ බොයෆ්‍රෙන්ඩ්ගේ ගෙදරින් ලොකු සපෝට් එකක් අපි දෙන්නට ලැබෙනවා. ඉතින් බොයෆ්‍රෙන්ඩ් තමයි මගේ පිටිපස්සෙන් ඉඳගෙන හැමදේටම උදව් කරන්නේ. ඉතින් මම විශේෂයෙන් ආව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඉතින් අපි දෙන්නගේ බිස්නස් එක පුළුවන් උපරිමයෙන් අපි දෙන්න කරගෙන යන්න try කරනවා. අභියෝග තමයි සාර්ථකත්වයට පාර පෙන්වන්නේ. අචිනිත් මේ දක්වා ආපු ගමන පහසු ගමනක් නෙවෙයි. එයාටත් අභියෝග තිබිලා තියෙනවා. මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට අපිට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එකක් ගත්තතින් මුලින්ම අපිට ඕවර්ලොක් මැෂින් එකක් තිබුණේ නැහැ. ඉතින් ඕවර්ලොක් එකක් මැෂින් එකක් ගන්න සහ ඇඳුම් වලට ෆැබ්‍රික්ස් වලට අපිට අය කරන්න ඕන ප්‍රමාණය මුදල් කොහොමද අපි ඒක ලබා ගන්න කියන එක ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මම සහ බොයෆ්‍රෙන්ඩ් එකතු වෙලා කොහොම හරි මේ ප්‍රශ්න निराකරණය කරගෙන අපි ෆැබ්‍රික් ගෙනල්ලා ගෙදරින් නම් තමයි අපි මුලින්ම ව්‍යාපාරය කරන්න ආරම්භ කරේ. මම නිර්මාණ මිස්කේ කෝස් එක කම්ප්ලීට් කරා. ඉතින් ඒකත් එක්ක මම টপ 5 වලට සෙලෙක්ට් වීමත් එක්ක මට බොබ්ජෙට් එකේ ෆෝටර්ස් ඕවර්ලොක් මැෂින් එක මට වින් කරන්න පුළුවන් වුණා. ඒකම තමයි මම මැෂින් එක මම පාගන මැෂින් එකෙන් තමයි කලින් කස්ටමර්ස් ඕඩර්ස් කරේ. ඉතින් බොබින් එක හරහා මම මගේ මුලින්ම මැෂින් එක මම ගත්තා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ අපි මල්ටි ෆන්ක්ෂනල් මැෂින් එක ගත්තා. ඉතින් බොබින් එකේත් එක්ක තමයි මම එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මම මගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන මැෂින් කිහිපයක් මම අරගෙන තියෙනවා. මහුම් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට මැෂින් කියන්නේ ඉතා වැදගත්ම දෙයක්. හොඳ අලුවෙන් පසු සේවාවක් ලබා දෙන හරිම තැනින් හරිම මැෂින් ගත්තොත් ඒක මුළු සමස්ත ව්‍යාපාරයේම සාර්ථකත්වයට බලපානවා. ඉතින් මම බොබින් ආයතනත් එක්ක තමයි මගේ මැෂින් ටික ඔක්කොම අරගෙන තියෙන්නේ. ඉතින් ඒක ගැන මතක් කරද්දී යාළගේ තියෙන කස්ටමර් සර්විස් එක ඇත්තටම ගොඩක් හොඳයි. දැන් මැෂින් එකේ හරි මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වුණත් මම යාළට කෝල් කරද්දී යාළ අනිවාර්යයෙන්ම මේකට සොලියුෂන් එක මොකද්ද? යාළ හැමතිස්සෙම කස්ටමර්ට මාර විදිහට සපෝට්. ඉතින් යාළගේ ක්වොලිටි එක අතින් හැමදේම ගොඩක් හොඳ හින්දා මම බොබින් ආයතනයත් එක්ක එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්න හිතුවේ. මර්ෆි කලෙක්ෂන් දවසක මුළු ලංකාවම දන්න බ්‍රෑන්ඩ් එකක් වෙන්න සිහින මහන්න අපිත් සුබ පතනවා. අපේ ව්‍යාපාරයේ තියෙන ප්‍රධාන බලාපොරොත්තු එකයි තියෙන්නේ. ඒ තමයි අපේ ගමෙන් ආරම්භ කරපු මේ ව්‍යාපාරය ගමෙන් නගරයට ගිහින් නගරයෙන් රට පුරාම ව්‍යාප්ත කිරීම සහ අඩු මුදලට ක්වොලිටි ඇඳුම් ලබා දෙන්න තමයි අපි දෙන්නගේ තියෙන එකම ටාගට් එක. ඉතින් මම හිතනවා අපි දෙන්නට ඒ ටාගට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් වේවි කියලා. ලෙඩ නැති ස්මූත් මහුම් ගමනකට ඔයත් බොබ්ජෙට් මැෂින් පාර්ට්නර් කරගත්ත කෙනෙක් නම් ඔයාගේ මහුම් ව්‍යාපාරය ගැන අපි මුළු ලංකාවටම කියමු. සිහින මහන්න අපිට කතා කරන්න 076 4 82 83 79